සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම යන්නේ දිල්ලි වල තියෙන ලොකු බුක් මාකට් එකකට. ඒකේ නම තමයි මහිලා හාට්. එහෙනම් අපි කට්ටියත් එක්ක එකතු වෙලා යමුකෝ. මහිලා හාට් බුක් මාකට් එක කොහොමද කියලා බලන්න. ඉතින් අපි යන්න පිටත් වුණා. ඒ වෙලාවේ උදේ 9ට විතර ඇති. ඉතින් මේ මහිලා හාට් බුක් මාකට් එකේ රුපියල් 10ටත් ගන්න දේවල් තියෙනවා. රුපියල් 20ටත් පොඩි ළමයින්ගේ පොත් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම රුපියල් 50ට නවල්, රුපියල් 100ට නවල්, ඒ වගේ ගොඩක් දේවල් හරිම අඩු මුදලකට අපිට මේ බුක් මාකට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මම පොත් කීපයක් ගත්තා, ස්ටේෂනරිත් ගත්තා. අපි බලමු අපි ගත්තේ මොනවද, අපි කොහොමද මහිලා හාට් බුක් මාකට් එක එක්ස්ප්ලෝර් කළේ කියලා. අපි මහිලා හාට් බුක් මාකට් එකට යන්න කලින් ඒ ළඟ තිබ්බ බුක් ෂොප් කීපයකට ගියා. මේ වීඩියෝ ටික ඒ බුක් ෂොප් වල. ඉතින් අපිට ගොඩක් අඩු මුදලකට මේකේ දේවල් ගන්න පුළුවන්කම තිබුණා. මේ බුක් මාකට් එකේ ඒජ් ලිමිට් එකක් නැතුව හැම ඒජ් එකේම කට්ටිය ඉන්නවා. පොඩි ළමයි ඉන්නවා, මැදි වයසේ අය ඉන්නවා, ටිකක් වයසක අය ඉන්නවා. ඒ හැමෝම තමන්ට ඕන ස්ටේෂනරි පොත් මේ හැම දෙයක්ම ගන්නවා. මේකේ වීඩියෝ එකේ ඔයගලන්ට බලද්දි තේරෙයි මේකේ කොච්චර ලස්සන අපි ආස දේවල් කොච්චර තියනවද කියලා. මං ඇත්තටම මේ පොඩ්ඩක් වීඩියෝ කළේ තව ගොඩක් මේ බුක් මාකට් එකේ තියෙනවා.
සාමාන්‍යයෙන් මේ බුක් මාකට් එකේ ඉන්දියාවේ තියෙන පරිපාලන සේවා විභාග වගේ නෙට් එක්සෑම් ඒ වගේ ඉන්දියාවේ තියෙන එක්සෑම් රිලේටඩ් පොත් ඒ වගේම සයන්ස් මැත්ස් ස්ට්‍රීම්ස් රිලේටඩ් පොත් තමයි ගොඩක්ම තියෙන්නේ. ඊට අමතරව සබ්ජෙක්ට් රිලේටඩ් ටෙක්ස්ට් බුක් ගොඩාක් මේ බුක් මාකට් එකේ තියෙනවා. නිසා ගොඩක් ළමයි ඇවිල්ලා තම තමන්ගේ සබ්ජෙක්ට් රිලේටඩ් පොත් ගොඩක් මේ බුක් මාකට් එකෙන් මිලදී ගන්නවා. ඉතින් අපිත් ගියා අපේ ස්ට්‍රීම් එකට අපේ ඩිසිප්ලින් එකට අපේ සබ්ජෙක්ට් එකට රිලේටඩ් පොත් හොයන්න. ඇත්තටම ගොඩක් පොත් තිබුණා. ඊට අමතරව අපි පොඩි පොඩි නෝට්බුක් වගේ ස්ටේෂනරි කීපයකුත් ගත්තා. ෆයිනලි අපි මාකට් එක එක්ස්ප්ලෝර් කරලා ඉවර වෙලා අපි ආවා මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් සන්ඩේ බුක් මාකට් එකට යන්න ඕන නම් ඔයගොල්ලන් යන්න ඕන දිල්ලි ගේට් මෙට්‍රෝ ස්ටේෂන් එකට. දිල්ලි ගේට් මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා අපි අපේ ලගේජස් ස්කෑන් කරලා ඊට පස්සේ මේ මෙට්‍රෝ කාඩ් එක ටැප් කරලා අපි යනවා මෙට්‍රෝ එකට. ඊට පස්සේ අපිට ගොඩක් කලා බලාගෙන ඉන්න ඕනේ නැහැ. කිසිම රස්තියාදුවක් නැහැ. අපිට ඉක්මනටම අපේ විශ්වවිද්‍යාල මෙට්‍රෝ ස්ටේෂන් එකට මේ මෙට්‍රෝ එක හරහා අපිට එන්න පුළුවන්. ඉතින් හරිම ලේසි ට්‍රාන්ස්පෝර්ටේෂන් මෙතඩ් එකක් තමයි මෙට්‍රෝ කියන්නේ. අපි පල්ලෙහාට එනකොටම අපිට මෙට්‍රෝ එකක් ආවා. ඊට පස්සේ අපි ඒකේ යලෝ ලයින් එකේ තමයි අපි යන්නේ විශ්වවිද්‍යාල මෙට්‍රෝ ස්ටේෂන් එකට. අපි මෙන්න මේ විදිහට මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එක්සිට් වෙලා එතන තිබ්බා චූටි රෙස්ටෝරන්ට් එකක්, චූටි කැෆේ එකක්. එතනින් ලයිම් ජූස් එකක් බීලා අපි හොස්ටල් එකට ගියා. ඉතින් ඇත්තටම මේ දවසේ මට හෙම්බිරිස්සාව හැදිලා තිබ්බේ. ඒකයි මම ඔය මාස්ක් එකක් දාගෙන ඉන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මෙහෙදි එළියට යද්දී මාස්ක් එකක් දාගෙන ඉන්න එක හොඳයි. මොකද දිල්ලි වල එයාර් පොලියුෂන් එක මේ කාලේ හොඳම නැහැ. හරිම පුවර් ලෙවල් එකක තමයි තියෙන්නේ. ඒ නිසා නෝමලි අපි මාස්ක් එකක් දාගෙන එළියට යන එක කොකටත් හොඳයි. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයිත් හම්බෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.